දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අද මම කතා කරන්නේ කෙවතුව ගව කරන කෙනෙක් වුණත්, පැලතවාණක් කරන කෙනෙක් වුණත්, ඉන්ඩෝ ප්ලාන්ට්ස් කරන කෙනෙක් වුණත්, කාට වුණත් පැලවවන කෙනෙක්ට වැදගත් මාතෘකාවක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ පැලවලට එහෙම නැත්නම් ඔයාලා වවන ශාකවලට දවසේ මොන වෙලාවද සුදුසු වෙන්නේ ජලය යොදන්න කියන එක සම්බන්ධව. උදෑසනද, දවල්ද, රාත්‍රියද මේ කියන එක සම්බන්ධව තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට ඔයාලගේ පැලවලට වතුර දානවා ඇත්තේ ඔයාලට පහසු වෙලාවට. ඉතින් අද අපි කතා කරමු කොයි වෙලාවටද ශාකවලට වතුර දාන්න හොඳ වෙලාව කියන එක සම්බන්ධව. ඒකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක Diamond Plants subscribe කරන්න කියලා. ඉතින් කාර්ය බහුල ඔබ ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඇති වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා විශේෂයෙන්ම ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට එහෙම රාත්‍රියේදී වතුර දාන්න. ඉතින් අපි බලමු රාත්‍රියේදී වතුර දැම්මොත් ශාක වලට මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තම කතාව තමයි රාත්‍රියේ තමයි සුදුසු නැතිම වෙලාව ශාක වලට වතුර දාන්න. මොකද ශාක වලට වතුර ඕනි වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයට. සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සූර්යාලෝකයේ තියෙන වෙලාවට. ඉතින් රාත්‍රියේදී ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඉතින් රාත්‍රියේදී ශාක වලට ජලය අවශ්‍ය වෙනවා ගොඩාක් අඩුයි. ඉතින් අපි යොදන ජලය අපේ පස්සේ ගොඩාක් වෙලා රැඳිලා තියෙනවා රාත්‍රියේදී වතුර යෙදුවාම. අනිත් කාරණේ තමයි අපි පත්‍ර වලටත් එක්කනේ වතුර යොදන්නේ. ඉතින් මේ පත්‍ර වලත් ගොඩාක් වෙලා වතුර රැඳිලා තියෙනවා. සමහර වෙලාවට උදෑසන වෙලත් සූර්යාලෝකයේ වැටිලා වතුර ඉවත් වෙනකම්ම පත්‍ර වල වතුර රැඳිලා තියෙනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? අපේ ශාකවල රෝග හානි ගොඩාක් වැඩි වෙනවා. අනික රෝග එක ශාකයක තියෙන රෝගයක් තවත් ශාකයකට පැතිරෙන්න තියෙන ඉඩකඩත් වැඩි. විශේෂයෙන්ම මුල් කුණු වෙන්න පුළුවන්, මුල් ආශ්‍රිත විවිධ දිලීර ආසාදන, බැක්ටීරියා ආසාදන එන්න පුළුවන්. අනිත් කාරණේ තමයි පත්‍රවල විශේෂයෙන්ම දිලීර ඇති වෙන්න පුළුවන්. පවුඩරි මිල්ඩියු වගේ දිලීර ආසාදන ගොඩක් ශාක වලට ඇති වෙන්න පුළුවන්. ඉතින් ශාක ලෙඩ කරන්න හොඳම අවස්ථාව තමයි රාත්‍රියේ වතුර දාන එක. ඉතින් ඒ නිසා ඔයා මීට කලින් රාත්‍රියේදී වතුර දැම්ම නම් ශාක වලට දැම්ම මේ වැඩේ නවත්තන්න ශාකයකට නුසුදුසුම වෙලාව තමයි රාත්‍රිය කියන්නේ වතුර යොදන්න. ඉතින් එහෙනම් ඔන්න අපි කතා කරා රාත්‍රියේදී සුදුසු නෑ ශාකයකට වතුර යොදන එක. ඊළඟට දවල් කාලයේදී ඔයාලා හිතයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ දවල්ටනේ. ඉතින් දවල් කාලේදී හොඳට අවුව තියෙනවා. ඉතින් ඒ නිසා දවල්ට අපි වතුර යොදුවොත් හොඳයි කියන එක. ඇත්තටම දවල් කාලයත් එක්තරාම සුදුසු නෑ ශාකයකට වතුර යොදන්න. මොකද එක කාරණයක් තමයි අපි යොදන වතුර ටික පස්සට යොදුවගෙන පස්සේ සූර්යාලෝකය නිසා පසේ තියෙන ජලය ඉක්මනින් ඉවත් වෙලා වාෂ්පීකරණයෙන් ඉවත් වෙලා යනවා. ඉතින් අපි යොදන ජලයෙන් වැඩි කොටසක් අපත යනවා. අනිත් කාරණේ තමයි දවල් කාලේදී පස රත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර මුල් වලට හානි වෙන්න පුළුවන් වතුර යෙදීම නිසා. මොකද පස ගොඩක් රත් වෙලා තියෙන නිසා ශාකයට ඒක ආතතියක් වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි පත්‍ර මතට වතුර වැටුනහම ඔයාලා දන්නවා පත්‍ර මත වතුර බිඳු වගේ තියෙනවා. ඉතින් සූර්යාලෝකයේ වැටුනහම තද සූර්යාලෝකයේ මේ වතුර බිඳුව වලට වැටුනහම වතුර බිඳුව සාමාන්‍ය උත්තර කාචයක් වගේ ක්‍රියා කරලා අර සූර්යාලෝකේ නාභිගත කරනවා ශාක පත්‍ර මත. එතකොට මොකද වෙන්නේ? පත්‍ර පිලිසීම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා දවල් කාලයත් එතරම්ම සුදුසු නැහැ ජලය යොදන්න. හැබැයි අපි ජලය දවල් කාලයේදී යොදන එක් අවස්ථාවක් මීට කලින් වීඩියෝ එකකදී කතා කරා. අපි ශාකවල පරිණත වෙලත් ගෙඩි හැදෙන්නේ නැති, මල් හැදෙන්නේ නැති ශාකයක ඉක්මනින් ගෙඩි හදාගන්න අපි මේ වැඩේ කරනවා කියලා ශාකයට ආතතියක් දෙන්න. අන්න ඒ වගේ සුවිශේෂී අවස්ථාවල ඇරෙන්නේ ගොඩාක් සූර්යාලෝකයේ වැටලා තියෙන දවල් කාලයේදී ශාක වලට ජලය යෙදීම ඒතරම්ම සුදුසු නැහැ. ඉතින් එහෙනම් උදෑසන ගැන කතා කරොත් ඇත්තටම ශාකයකට ජලය යොදන්න වඩාත්ම සුදුසු වෙන්නේ උදෑසන 10ට පෙර. ඉතින් ඒ අවස්ථාවේදී තමයි ශාකයක සාමාන්‍යයෙන් අපි සූර්යාලෝකයේ වැටෙනවත් එක්කම ජලය යොදන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මොකද සූර්යාලෝකයේ වැටෙනවත් එක්කම ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි ශාකයකට වැඩිපුර ජලය අවශ්‍යතාවය ඇති වෙන්නේ. ඉතින් එතකොට තමයි ජලය වැඩිපුර ශාකේ උරාගන්නේ. අනිත් කාරණේ තමයි පසට වැටෙන වතුර ටික උදෑසන සූර්යාලෝකයේ අඩුයිනේ. ගොඩක් රස්නේ ගතිය අඩුයි. ඉතින් ඒ නිසා වාෂ්පීකරණයෙන් ඉවත් වෙනවත් අඩුයි. ඒ නිසා අපේ ජලය යොදන ජලය
අපතේ යෑමත් අඩු වෙනවා උදැසන වතුර යෙදුවාම. අනිත් කාරණේ තමයි පාත්‍ර මතට වතුර වැටුනහම එයාට ඉවත් වෙන්න ඕන තරම් කාලය තියෙනවා. අර රාත්‍රියේදී වගේ වැඩි වෙලාවක් පාත්‍ර මතට ඇඳිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැඩි සූර්යාලෝකයක් නැති නිසා පත්‍ර පිලිසීම ඇති වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ශාකවල රෝග ඇති වෙනවා සහ රෝග පැතිරීම බොහෝමත්ම අඩුයි උදේ පාන්දර වතුර යෙදීමෙන්. ඉතින් ඒ නිසා ඔයාලා ඊට පස්සේ ශාකයකට ජලය යොදද්දී අනිවාර්යයෙන්ම උදේ 10ට පෙර ශාක වලට වතුර යොදන්න පුරුදු වෙන්න. ඉතින් ශාක වලට වතුර යොදද්දී මුලට පත්‍ර වලට තෙමෙන විදිහට ශාකයට ප්‍රමාණවත් වෙන පරිදි වතුර යොදන්න පුළුවන්. ඉතින් අද කතා කරන්නේ අපි ශාක වලට ජලය යොදන්න සුදුසු වෙලාවනේ. එහෙම නැතුව කොපමණ ප්‍රමාණයක් වතුර යොදන්න ඕනිද? එහෙම නැත්නම් කොච්චර කාලාන්තරයක් ඇතුළත වතුර යොදන්න ඕනිද කියන එක සම්බන්ධව නෙවෙයි. ඉතින් ඒ කාරණා වෙනස් වෙනවා අපි වවන ශාක වර්ගය අනුව. ඊට පස්සේ අපි කොහෙද මේ පැල හදන්නේ, කොයි ප්‍රදේශයේද කියන එක අනුව, ඔබේ ප්‍රදේශයේ උෂ්ණත්වය, වර්ෂාපතනය මේ සියලු දේ මත තමයි මේව රඳා පවතින්නේ. ඉතින් ඒක අපි වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. මොකද ශාක වර්ගය අනුව වතුර යොදන ක්‍රම සහ කාලාන්තර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ආයෙත් මතක් කරනවා ශාකයකට වතුර යොදන්න සුදුසුම අවස්ථාව තමයි උදෑසන 10ට පෙර. ඉතින් එහෙනම් ඔයාලගේ ගැටලුවකට විසඳුමක් හම්බුණා කියලා මම හිතනවා. ඉතින් මේ වගේ ඉදිරියේදීත් ඔයාලගේ ගැටලු පදනම් කරගෙන පුංචි වීඩියෝ හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ගැටලු වලට පිළිතුරු විදිහට අපි වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ කෙටි වීඩියෝස් හරහා. ඉතින් නැවතත් මතක් කරනවා ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් Diamond Plants අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එකක් ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙමනම් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.